අයියලුනේ ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හාච්ගේ PUK කෝඩ් එක වැටුනොත් කොහොමද අන්ලොක් කරගන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මගේ මොබිටෙල් සහ ඩයලොග් PUK කෝඩ් වැටුනොත් කොහොමද අන්ලොක් කරගන්නේ කියන වීඩියෝස් වලින් කමෙන්ට් දාලා තිබ්බා PUK කෝඩ් එක වැටුනොත් කොහොමද අන්ලොක් කරගන්නේ කියලා වීඩියෝස් එකක් ගේන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලා අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට ඉදිරියටත් බලන්න පුළුවන්. මම අංක 1ට ඔයාලට කියලා දෙන්නම්. සිම් කෝල් සෙන්ටර් එකට කොහොමද කෝල් කරලා PUK කෝඩ් එක ලබා ගන්න කියලා. ඔයාලට පුළුවන් හොට්ලයින් නම්බර් එකට ගන්න හච්චිගේ 1788 1788 කියන එකට කෝල් එකක් ගත්තාම ඔයාලට ඒකෙන් කස්ටමර් කෙයා කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඔයාලට පුළුවන් එයාට මේ විස්තරය කියන්න. එයා කියපුවාම ඔයාගෙන් ඉල්ලන්නේ එයා ඔයාගේ ID නම්බර් එක. ඒ සිම් එක ගත්ත ID නම්බර් එක ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ නම අහයි. ඔය දෙක ඇහුවට පස්සේ ඒ කට්ටිය චෙක් කරලා බලලා ඔයාලගේ PUK කෝඩ් එක ලබා දෙනවා. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි ඔයාලා සාමාන්‍යයෙන් අලුතෙන්ම ගත්ත සිම් එකක් නම් ගොඩක් පරණ සිම් වල නම් මේක මැකිලා ඇති. සිම් එක ගලවලා බලන්න, සිම් එකේ දෙපැත්තම බලන්න, සිම් එකේ එක පැත්තක තියෙන්න පුළුවන් PUK කෝඩ් කියලා ගහලා ඔයාලගේ සිම් එකේම තියෙනවා. සමහර සිම් වල අලුත් සිම් වල නම් PUK කෝඩ් එක සිම් එකේම තියෙනවා. ඉතින් අන්න ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් PUK කෝඩ් එක ඔයාලගේ සිම් එකට අදාළ PUK කෝඩ් එක. ඒ කෝඩ් එක ගහලා ඔයාලට ඔයාලගේ සිම් එක අන්ලොක් කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඔයාලට පුළුවන් නම් හාට් ෂොප් එකකට යන්න. ඔයාලට ඒකෙනුත් මේ PUK කෝඩ් එක ඉල්ල ගන්න පුළුවන්. ඔයාලට මේ ඔන්ලයින් කරන දේවල් ෆෝන් එකෙන් මේක කරගන්න විදිහ තේරෙන්නේ නැත්නම් වගේම ඒ වගේම ඔයාලට ළඟම හාට් ෂොප් එකක් තියෙනවා. හාට් සෙන්ටර් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් හාට් සෙන්ටර් එකට යන්න සිම් එකයි ID කාඩ් එකයි අරගෙන ඊළඟ කට්ටියන් කියපුවාම ඒක දුන්නාම එයාලා චෙක් කරලා බලලා ඔයාලට PUK කෝඩ් එක ඒ කට්ටිය අන්ලොක් කරලා දෙයි. ඔයාලට ඒක කොහොමද තේරෙන්නේ නැත්නම් ඒ කට්ටිය මේක අන්ලොක් කරලා දෙයි. එහෙම නැත්නම් ඔයාලට කෝඩ් එක ඉල්ල ගන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි තුන්වෙනි ක්‍රමය. එහෙම අන්ලොක් කරගන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක මේ වීඩියෝ එක බලලා අනිත් අයටත් වැදගත් වෙයි. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් දානවා. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ගිහින් සියලු දෙනාටම බයි බයි පුත් සරණයි.